හරි අදනේ දුවේ පුතේ අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ linear search කියන මාතෘකාව ගැන. ඒ වගේම අපි කොහොමද මේ linear search කියන ක්‍රමවේදය නැත්නම් අපි searching technique එකක් implement කරන්නේ Python කියන language එක භාවිතා කළා. ඒතර අපි දැනටමත් ඉගෙනගෙන තිනවා Python වල විවිධ ක්‍රමවේදයන් ගැන. අපි ප්‍රධාන වශයෙන් මේ ඉගෙන ගත්තා control flow structures ගැන. ඒතර අපි දන්නවා අපිට තියෙනවා sequential flow එකක්. ඒ වගේම අපිට conditional checking පාවිච්චි කරන decision මේකින් එකට යන්න පුළුවන්. ඒ වගේම ලූපින් කියන ක්‍රමවේදයක් ගැන අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට අපි මෙතනදී ප්‍රධාන වශයෙන්ම ලූපින් ක්‍රමවේදය සහ අපිට ඩිසිෂන් මේකින් කියන ක්‍රමවේද දෙකම භාවිතා කරලා තමයි මෙන්න මේ linear search කියන ක්‍රමවේදය ඉම්ප්ලිමන්ට් කරගන්න සිදු වෙන්නේ. එතකොට අපිට මුලින්ම දැනගන්න ඕනේ මොකද්ද මේ linear search එක නැත්නම් සෙවීමක් කියන්නේ මොකද්ද? එතකොට අපිට යම්කිසි data structure එකක් තියෙනවා නම් ඒ data structure එකක යම්කිසි element එකක් පවතිනවද? එහෙම පවතිනවා නම් එම element එක තියෙන index එක හෝ එය තියෙද නැද්ද කියන එක තමයි අපිට identify කරගන්න ඕන වෙන්නේ linear search එකක් භාවිතා කළා. එතකොට අපිට searching algorithms ගැන කතා කරද්දී අපිට searching algorithms දෙකක් ගැන අපිට කතා කරන්න පුළුවන්. අපි searching algorithms ගැන කතා කරොත් අපිට ප්‍රධාන වශයෙන්ම තියෙනවා searching algorithms දෙකක්. එකක් අපි කියනවා linear search, අනිත් එක අපි කියනවා binary search කියලා. linear search සහ binary search. එතකොට binary search එකකදී අපි සාමාන්‍යයෙන් කතා කරන දේ තමයි binary search එකකදී නම් binary search එක අතරින් වැඩ කරන ආකාරය තරමක වෙනස්. binary search එකේදී අපි කියනවා එයාව සාමාන්‍ය searching mechanism එකට සාපේක්ෂව නැත්නම් linear search එකට සාපේක්ෂව binary search එක order of log n කියන complexity එකෙන් solve කරන්න පුළුවන්. හැබැයි තියෙන මේන්ම කන්සර්න් එක තමයි binary search එක අපිට apply කරන්න පුළුවන් වෙන්නේ sorted array එකකට පමණයි. ඒ කියන්නේ sorted ව තියෙන array එකක යම්කිසි යෙදුමක් හොයන්න අවශ්‍ය නැත්නම් යම්කිසි අංකයක් හොයන්න අවශ්‍ය නම් අපිට පුළුවන් binary search එක පාවිච්චි කරන්න. එතකොට එයා සාපේක්ෂව linear search එකට සාපේක්ෂව අඩු කාලයකින් අදාළ element එක සොයා ගැනීම සිදු කරන්න පුළුවන් algorithm එකක්. එයා efficient algorithm එකක්. හැබැයි අපිට අද මේ මාතෘකාවේදී කතා කරන්න හදන අපි linear search ගැන. අපි සාමාන්‍යයෙන් කියනවා linear search එකක් අනුක්‍රමික සෙවීමක්. ඇයි අපි මේක linear search කියලා කියන්නේ? මෙතන වචනේම කියවෙනවා linear. linear කියන්නේ අපි යම්කිසි structure එකක ආරම්භයේ සිට අවසානයේ දක්වා පිළිවෙලින් එකින් එක search කිරීමක් තමයි සිදු කරන්නේ. linear search එකදී කරන්නේ මොකක්ද? අපි කියනවා sequential access mechanism එකක් පාවිච්චි කරනවා. අපේ බිඳුව index එකේ සිට n-1 index එක දක්වා අපි පිළිවෙලින් එකින් එක element එක traverse කරගෙන යෑමක් තමයි සිදු කරන්නේ linear search එකකදී. ඒතර අපි සාමාන්‍ය linear search එකක complexity එක කියනවා order of n කියලා. order of n complexity එක කියලා කියන්නේ worst case එකේදී. worst case එකේදී කියන්නේ අපිට යම්කිසි element එකක් හොයන්න තියෙනවා නම් එයාව හොයන්න යන උපරිම කාලය ගන්න notation එකක් විතර අපිට කියන්න පුළුවන්. නැත්නම් worst case scenario එක කියලා කියන්න පුළුවන්. worst case scenario එකේදී linear search එක order of n වෙනවා. ඒ කියන්නේ අපිට n elements ප්‍රමාණයක් තියෙනවා නම් අපිට හොයන්න තියෙන element එක තියෙන අවසාන element එක නම් අනිවාර්යෙන් අපි n step comparison එකක් සිදු කරන්න වෙනවා. එතකොට අපි බලමු linear search එකක් කොහොමද Python language එක පාවිච්චි කරලා implement කරන්න කියන එක. එතකොට මම මුලින්ම list එකක් හදා ගන්නවා. මම මේ වගේ list එකක් නිර්මාණය කරගත්තා. එතකොට මේ list එකේ තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 කියලා elements 10ක්. එතකොට මට මේ elements 10න් හොයා ගන්න ඕන එක value එකක්. නැත්නම් මම කියන්නම් key එකක්. key එක මම කියනවා 4යි කියලා. එතකොට මට හොයා ගන්න ඕන මේ 4 කියන key එක තමයි අතරම හොයා ගන්න ඕන. එතකොට අපි linear search එක නම් කරන්නේ මොකද්ද? බිඳුවේ සිට n-1 දක්වා. එතකොට අපි කියනවා බිඳුවේ සිට 0 to n-1 දක්වා traversal එකක් තමයි අපි සිදු කරන්නේ. traversal එකක් සිදු කරනවා. traverse the list. එතකොට list එක traverse කරන බිඳුවේ සිට n-1 දක්වා. ඒ කියන්නේ n-1 කියන අපි අන්තිම index එක දක්වා traverse කරගෙන යනවා. ඒ හැම අවස්ථාවකදීම අපි බලන්න ඕන අපිට read කරන්න තියෙන value එක මෙන්න මේ key එකද. key එක නම් අපිට කියන්න පුළුවන් අපිට key එක හම්බුණා. නැත්නම් අපිට කියන්න පුළුවන් return කරන්න කියලා key එක තියෙනවා කියලා. නැත්නම් අපිට කියන්න පුළුවන් මේ key එක අපිට සොයා ගන්න බැරි වුණා. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙහෙම. අපි මේකට function එකක් ලියමු. def linear අපි කියමු linear search. එතකොට linear search එකට අපිට යවන්න පුළුවන් list එකයි key එකයි. list එකයි key එකයි කියන අපිට හොයන්න තියෙන්නේ
ලිස්ට් එක කියන්නේ අපිට හොයන්න තියෙන වැලියු එකට ඉන්ක්ලූඩ් වෙන ලිස්ට් එක කී එක කියන්නේ අපිට හොයන්න ඕන කී එක. එහෙනම් අපිට මුලින්ම කරන්න තියෙන්නේ මොකද්ද? ලිස්ට් එක ට්‍රැවර්ස් කරන්න ඕන. එහෙනම් අපි කියනවා for I in list අපිට ලේසියෙන්ම කියන්න පුළුවන් for I in list. අයි අපි for I in list කියන්නේ අපි මේක කියනවා ඉන්ඩෙක්ස් එකක් භාවිතා කරන්නේ නැතුව වැලියු එකක් විදිහට සර්ච් කරන මෙකැනිසම් එක. නැත්නම් අපි කියනවා value based traversal. දැන් අපෙන් හදිසි හරි ඇහුවොත් එයා ඉන්න ඉන්ඩෙක්ස් එක මොකක්ද කියලා එහෙම වුණොත් අපිට මේ ඉම්ප්ලිමන්ටේෂන් එක විදිහට කළා හරියන්නේ නැහැ. මම මේ කියන linear search based on value. අපි කියමු මෙහෙම linear search based on value කියන්නේ දැන් මම ඇත්තටම කරන්න හදන මෙතන list එකේ තියෙන elements එක එක අරගෙන read කළා ඒ read කරපු value එක key එකට සමානද කියලා තමයි බලන්න යන්නේ. එතකොට මම මෙතනදී කියනවා if key is equal to I එහෙම වුණොත් මම කියනවා return කරන්න true කියලා. මම කියනවා return කරන්න කියලා true කියලා. ඒ කියන්නේ මට අවශ්‍ය නැත්නම් මට හොයාගන්න ඕන key එක සමානයි නම් මෙන්න මේ I කියන value එක. දැන් අතර මේ I කියන iterating variable එක hold කරන්නේ value එකක්. දැන් අපි list එක pass කරොත් මේ list එක මුලින්ම 1, ඊට පස්සේ 2, 3, 4, 5, 6 ඔය විදිහට අංක ටික තමයි read කරගෙන යන්නේ value base. ඒතර value base තමයි read කරන්නේ. එතකොට ඒක තියෙනවා නම් අපිට return කරනවා true කියලා. ඒතර හදිසියෙ අපිට මේ element එක හම්බ වෙන්නේ නැත්නම් අපිට return කරන්න වෙනවා false කියලා. return කරන්න කියනවා අපි false කියලා. දැන් මෙතනදී ඔයාලට පේනවා key එක හම්බුනොත් මෙයා for loop එක ඇතුළෙම return කරනවා true කියලා. හැබැයි මේ for loop එකම run කරලා ඉවර වෙලත් අපිට ඒ key එක හම්බ වෙන්නේ නැත්නම් අපිට return කරන්න වෙනවා false කියලා. return කරන්න වෙනවා false කියලා. ඔන්න එතකොට අපි initial structure එක නිර්මාණය කරගත්තා. අපි දැන් මේක run කරලා බලමු. අපි හිතමු print අපිට හොයාගන්න ඕන linear search based on value එක base කරගෙන තමයි අපි මේක implement කරලා තියෙන්නේ. දැන් ඇත්තට මෙයා return කරන්නේ අපිට හොයන්න ඕන key එක list එකේ තියෙනවා නම් true කියලා return කරાવી. නැත්නම් අපිට false කියලා return කරાવી. දැන් ඔයාලට මේක run කරොත් බලා ගන්න පුළුවන්. මෙයා මොකක්ද කරේ? අපි key එක pass කරා. ඒතර 4 තමයි මෙතන pass වෙන්නේ list එකත් එක්ක. මෙයා traverse කරගෙන යනවා. ඒතකොට බිඳුවේ ඉඳන් n-1 දක්වා index ටික traverse කරන්න. හැබැයි මේක value based traversal කරන නිසා මෙයා I කියන variable එකට ගන්නෙ 1 2 3 4 මෙන්න මේ අපි assign කරලා තියෙන values ටික. ඒතකොට මේ 4ට සමාන වෙච්ච අවස්ථාවේදී අපිට return කරා true කියලා. return කරා true කියලා අපිට return කරන ආකාරය බලා ගන්න පුළුවන්. අපි හිතමු අපේ key එක මම මෙතන key එක යවන්නම් මේකේ නැති value එකක්. මම කියන්නම් මේක 15 කියලා. එහෙම වුණොත් අපි බලමු. එහෙම වුණොත් අපිට බලා ගන්න පුළුවන් false. ඇයි? මෙයා list එකම traverse කරා. හැබැයි අපිට ඕන value එක හොයාගන්න නැහැ. ඕන value එක හොයාගන්න නැති නිසා මෙයා සම්පූර්ණ loop එක ගියාට පස්සේ එළියට ඇවිල්ලා return කරනවා false කියලා. ඒතර මේ අපි කරේ linear search එක based on value. දැන් අපි මේකම define කරමු def linear search based on index. එතකොට මෙන්න මෙතනින් අපිට හම්බ වෙන වාසිය තමයි අපිට පුළුවන් implement කරගන්න linear search based on index. එතකොට අර විදිහටම parameters දෙකම තමයි අපිට තියෙන්නේ. හැබැයි අපි මෙතනදී කරන්නේ for loop එක range එකත් එක්ක පාවිච්චි කරන එක. අපි range එකත් එක්ක තමයි පාවිච්චි කරන්නේ 0 to n-1. එතකොට මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් අපි හැම අවස්ථාවෙදිම list of I තමයි ගන්නෙ. මොකද මේ I කියන iterating variable එකේ දැන් තියෙන්නේ index එක. බිඳුවේ සිට n-1 දක්වා. එතකොට මෙතනදී list එකේ elements 10ක් තියෙනවා නම් බිඳුවේ සිට 9 දක්වා තමයි index එක traverse කරන්නේ. එතකොට මේ හැම අවස්ථාවෙදිම අපි මොකද කරන්නේ? list of I එක. ඒතර පළවෙනියට list of බිඳුව කියන්නේ 1යි, list of එක කියන්නේ 2යි, list of 2 කියන්නේ 3යි. ඒ ආකාරයට list එකේ තියෙන elements ටික එකෙන් එක අරගෙන key එක තමයි අපි එක compare කරන්නේ. key එකත් එක්ක compare කරලා බලනවා. එහෙමනම් එයා තියෙනවා නම් අපිට පුළුවන් true කියලා return කරන්න, නැත්නම් false කියලා return කරගන්න පුළුවන්. එතකොට අපි බලමු මම මේ එකම code එක අපි print කරමු linear search based on index. එතකොට මම list එකයි key එකයි යවන්නම්. එතකොට list එක තියෙන්නේ මේ list එක key එක තියෙන්නේ 4. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්
true කියලා print වුණා. මොකද list එකේ 4 කියන value එක තියෙනවා. හැබැයි අපි හිතමු දැන් අපිට ඕන මෙතනදී true false වෙනුවට index එකක් තියෙනවා නම් index එක return කරගන්න I කියන index එක return කරගන්න. නැත්නම් අපි කියනවා return කරන්න කියලා ඍණ 1. ඒ කියන්නේ අපිට value එකක් නැහැ. එහෙනම් අපි මෙතනදී කියනවා return කරන්න කියලා I කියන්නේ මොකද්ද? අපි දන්නවා මෙතනදී index එක. I කියන්නේ index එක. හැබැයි index එකක් නැත්නම් ඒ කියන්නේ අපිට හොයාගන්න ඕන value එක list එකේ නැත්නම් මං කියනවා return කරන්න කියලා -1. එන්න එතකොට අපි මෙතනදී මොකද්ද මේ කරේ? අපි අර ආකාරයටම index based traversal එක පාවිච්චි කරලා linear searching එකක් කරා. linear search එකක් කරා. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕන කරුණ අපිට index එක තියෙනවා නම් අපි return කරන්නේ index එක. true or false නෙමෙයි. දැන් අපි return කර ගන්නවා index එක. ඒතර ඔයාලට පේනවා index එක තමයි return කරන්නේ I කියන index එක. එහෙම නැත්නම් ඒ කියන්නේ අපිට හොයා ගන්න ඕන key එක list එකේ නැත්නම් අපිට return කරනවා -1. මේ අපි මේක run කරොත් දැන් අපිට බලා ගන්න පුළුවන් මෙයා කියනවා index එක 3. ඒ කියන්නේ මෙයා බැලුවොත් 0 1 2 3 3 කියන index එකේ තමයි අපිට හොයා ගන්න ඕන value එක තියෙන්නේ. දැන් 4 කියන value එක තියෙන්නේ 3 කියන index එකේ. හැබැයි අපි හිතමු අපි මේකේ නැති value එකක් දුන්නොත් අපිට return වෙනවා ඍණ 1. ඒ කියන්නේ අපිට idea එකක් එනවා. ඇත්තටම මෙතන මේ 15 කියන value එක නැත්තම් අපිට හොයන්න ඕන value එක list එකේ නෑ කියන අදහස. එතකොට මේකේ තියෙන ප්‍රධානම දේ තමයි මතක තියාගන්න අපිට key එක හම්බු වෙච්ච ගමන් key එක හම්බුණ ගමන් මෙයා traverse කරන එක නවත්තලා value එක return කිරීමක් සිදු කරනවා. දැන් මම ඔයාලට උදාහරණයක් පෙන්නනොත් මම කියන්නම් මේ function එකේම print කරන්න කියලා I එක. අපි හිතමු අපි මෙහෙම දාමුකෝ. index traversed කියලා අපි දාමු. මෙන්න මෙහෙම. එතකොට මේ අපි කියනවා අපිට traverse කරපු index ටිකත් print කරගෙන යන්න කියලා. දැන් බලන්න අපි based on index හරි අපි මේක එළියට දාගමු. මොකද තියෙනව නම් විතරයි මේක print කරන්නේ. අපි මෙයා එළියට දාගමු. එතකොට අපිට value එක තියෙනවා නම් print කිරීමක් සිදු කරනවා. value එක තිබ්බත් නැත්නම් එයා traverse කරන එක print කරනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ දැන් මේ key එක නැත්තත් මේ key එක තිබ්බත් නැතත් අපිට බලා ගන්න පුළුවන් මෙයා බිඳුවේ සිට 9 දක්වාම traverse කළා. බිඳුවේ සිට 9 දක්වාම traverse කළා. ඒ කියන්නේ මේ key එක නෑ. ඒ කියන්නේ මේ කිසිම අවස්ථාවක මේ condition එක truth වෙලා නෑ. true වෙලා නෑ. ඒක නිසා තමයි අවසානයේ දක්වා return කියන්නේ අවසානයේ දක්වා traverse කළා අපිට return කරේ -1 කියන value එක. හැබැයි අපි හිතමු අපිට හොයා ගන්න ඕන value එකක් තමයි අපි හොයන්න යන්නේ මේ 5. දැන් 5 කියන value එක මේකේ තියෙනවා. 5 කියන value එක තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් මෙයා return කරද්දී අපිට බලා ගන්න පුළුවන් ඒ 5 කියන value එක තියෙන index එක මේ. අපි දැන් මේක run කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙයා traverse කරලා තිනවා බිඳුවේ සිට 4 දක්වා. 4 දක්වා index එක දක්වා traverse කළා. එහෙනම් 4 කියන index එකේ තමයි අපිට මේ value එක හම්බ වෙලා තියෙන්නේ. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් value එක හම්බුන ගමන් මේ condition එක satisfy වුණ ගමන් මෙයා return කරා ගමන් අපි දන්නවා function එකේ වුණත් loop එකේ හිටියත් ඒ loop එක එතනින් නවතිනවා. මොකද එයා answer එක දෙනටම return කරපු නිසා. එතකොට ඒක මතක තියාගන්න. එතකොට මෙතනදී මෙන්න මේ function එකේ ඇත්තටම තියෙන එක drawback එකක් තමයි it will search for the first index which key appears. ඒ කියන්නේ පළවෙනි index එකම return කරනවා. අපි හිතමු මෙහෙම අපේ list එකේ තියෙනවා මෙහෙම list එකක්. මේ අපේ list එකේ තියෙනවා 5 2ක්. හරිද? list එකේ තියෙනවා 5 2ක්. හැබැයි මට හොයාගන්න ඕන 5 කියන index එක තියෙන තැන. හැබැයි ඒතකොට 5 කියන index එක තැන් කීයකද? දෙකක තියෙනවා මේ. places දෙකක තියෙනවා. 5 කියන key එක places දෙකක තියෙනවා. හැබැයි මේ ක්‍රමවේදය පාවිච්චි කරලා ඔයාලා බලා ගන්න පුළුවන් අපේ පළවෙනි place එක විතරයි මෙයා identify කරන්න. මොකද මෙයාගේ පළවෙනි place එක හම්බ වෙච්ච එකම අපිට උත්තරේ return කරනවා. දැන් අපි හිතමු අපිට මේක modify කරගන්න ඕන. මම මේ code එක දැන් modify කරගන්න යන්නේ. මට ඕන හැම අවස්ථාවම output එකක් විතර ගන්න. ඒ කියන්නේ 10 places දෙකක තියෙනවා නම් ඒ places සියල්ලම return කරගන්න ඕන. එහෙනම් අපිට ඕන it will search the all indexes with the key appears. එහෙනම් අපි මෙන්න මේ return කිරීම වෙනස් කරන්න වෙනවා. එහෙනම් මම මෙතනදී list of indexes කියලා
ඇරේ එකක් මේන්ටේන් කරගන්නවා නැත්නම් ලිස්ට් එකක් මේන්ටේන් කරගන්නවා. අපි සාමාන්‍ය Python වලදී කතා කරන ලිස්ට් එකක්. ඒතර මේ list of indexes එකේ ප්‍රධාන කාර්යය තමයි මට ID එකක් හම්බුණා නම් නැත්නම් මට ඒ අදාළ key එක තියෙන index එකක් හම්බුණා නම් මම ඒ index එක මෙන්න මේ list එකට append කරන්න හදන්නේ. එහෙනම් මෙතනදී return කිරීමක් කරන්නේ නැතුව මම මොකද්ද කරන්නේ? key එක සමානයි list of I නම් key එක සමානයි list of I නම් මම කියනවා list of index එකට append කරන්න. list of index එක append කරන්න. එතකොට මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඇවිල්ලා මගේ array for holding the indexes. array for holding the indexes. එතකොට මෙයාගේ ප්‍රධාන කාර්යය වෙන්නේ මේ අදාළ keys ටික hold කරලා තියාගන්න එක. ප්‍රධාන කාර්යය වෙන්නේ මේ keys ටික hold කරලා තියාගන්න එක. එතකොට මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් traverse කරන indexes ටිකත් බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලා දැන් මෙතනදී පෙනේවි. දැන් අපි කලින් අවස්ථාවේ දැක්කා key එක හම්බුන ගමන් එයා නවතිනවා. එතකොට මේ අවස්ථාවේදී නම් අනිවාර්යෙන් අවසානයේ දක්වාම traverse කිරීමක් සිදු කරනවා. key එක list එකේ අදාළ element එකට සමාන වුණොත් එයා append කිරීමක් සිදු කරන්නේ. එතකොට මම මෙතනදී return කරන්නේ list of indexes. එතකොට මෙතනදී හදිසි හරි element එක නැත්තම් හොයාගන්න තියෙන element එක නැත්තම් මේ list of indexes එක empty array එකක් කියන්නේ. index එකක් තියෙනවා නම් ඒ index එක නැත්නම් අපිට හොයන්න ඕන value එක තියෙන index එක already list of index එකට append කරලා ඒක අපි return කර ගැනීම සිදු කරන්නේ. දැන් අපි මේක run කරලා බලමු. මම මේ අවස්ථාවම ගන්නම්. එතකොට අපේ function name දෙකම එකයි. ඒක නිසා අපිට මේකත් මේ name එකෙන්ම run කරගන්න පුළුවන්. මම මේක copy කළා දැන් මම මේකේ name එකත් වෙනස් කරගන්නම්කෝ all කියලා. එතකොට ඔයාලට function names දෙවිදියකට තියෙන්නේ. එතකොට මේක ඇවිල්ලා අපේ පළවෙනි function එක. එතකොට එයා කරන්නේ පළවෙනි key එක හම්බ වෙච්ච ගමන් return කරනවා. මෙයා ඒ key එක තියෙන හැම අවස්ථාවම හොයාගෙන ඒ index ටික ඔක්කොම return කර ගැනීම සිදු කරනවා. ඒතර මම මෙතනදී call කරන්නේ all කියන function එක. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේක run කරොත් මෙයා traversing එක 0 සිට 10 දක්වාම සිදු කරලා තියෙනවා. මේ අපේ අලුත් array එකේ තියෙනවා 0 සිට 10 දක්වා. ඒ කියන්නේ 1 සිට මේ සියලුම numbers ටික යනවා indexes වල. එතකොට අංක 11ක් තියෙනවා මේකේ 0 සිට 10 දක්වා traverse කරනවා කියන්නේ මේ index ටික ඔක්කොම traverse වෙලා. එතකොට මෙයා return කරලා තියෙනවා මේ 4 සහ 10. ඒ කියන්නේ 4 කියන index එකේ මෙයා ගිය තියෙනවා. ඊට පස්සේ 4 කියන index එකේ 10 කියන index එකේ 5 කියන අගය බලා ගන්න පුළුවන්. එතකොට හදිසියදී අපි හිතමු අපිට element එකක් ඕන හොයාගන්න හැබැයි list එකේ නැති එකක්. ඒ කියන්නේ අපි මුළු list එකම traverse කරනවා. හැබැයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ empty list එකක් මේ. empty list එකක් තමයි return කරන්නේ. මොකද මේකේ item එක නැති නිසා. ඒතකොට මේ වගේ අවස්ථාවක අපිට මෙන්න මේ return කරන list එක පාවිච්චි කරලා list එක empty නම් අපිට කියන්න පුළුවන් ඒ index එක නැහැ කියලා. නැත්නම් අපිට කියන්න පුළුවන් list එක empty නැත්නම් අපිට කියන්න පුළුවන් ඒ අදාළ key එක හොයන්න ඕන array එකේ පවතිනවා කියන එක. ඒතර ඔයාලට මෙතනදී ගන්න ඕන අදහස තමයි කොහොමද මේ linear search algorithm එක වැඩ කරන්නේ නැත්නම් work කරන්නේ කොහොමද? එයා පාවිච්චි කරන mechanism එක තමයි 0 සිට n-1 දක්වා traverse කිරීම සිදු කරනවා. ඒ හැම අවස්ථාවකදීම බලනවා ඒක value එකේ නැත්නම් index එකකට අදාළව ඒ value එකේ ඒ හොයන්න ඕන key එක නැත්නම් අගය පවතිනවද නැද්ද කියන එක. ඒතර අපි මේකේ variations ටිකක් බැලුවා. value based traversing එකක් කරන්නේ කොහොමද? key based traversing එකක් කරන්නේ කොහොමද? එතකොට එක element එකක් විතරක් හොයන්න නැත්නම් first instance එක විතරක් හොයන්න ඕන නම් කොහොමද return කරගන්නේ? නැත්නම් තියෙන අවස්ථා ඔක්කොම search කරලා ඒ අවස්ථා සියල්ලම තියෙන indexes ටික හොයාගෙන return කරන්න ඕන නම් ඒක කොහොමද return කරගන්නේ කියන එක. අතර මේක A level විභාගයේදී වගේම undergrad first years අයට Python ඉගෙන ගන්න අයට බොහොම වැදගත් ප්‍රශ්නයක් linear search කියන එක. මේක ගොඩක් විභාගවලදී වගේම algorithms වලදී බහුලව පාවිච්චි කරන searching mechanism එකක්. එතකොට අද අපි කතා කරන්නේ මෙන්න මේ linear search කියන මාතෘකාව. අපි ඊළඟ සතියේ බොහෝ දුරට කතා කරන බලාපොරොත්තු වෙන binary search කියන algorithm එකත් කොහොමද Python වලින් implement කරන්න කියන එක. binary search එකක් implement කරන්න නම් අපි කියනවා අපිට තියෙන්න ඕන sorted array එකක් කියලා. sorted array එකට තමයි binary search එක පාවිච්චි කරන්නේ. අපි ඒක ගැනත් ඉදිරි වීඩියෝ එකකදී කතා කරමු. theory concept ඔක්කොම මම දැනටමත් YouTube channel එකේ කතා කරලා තියෙන්නේ. අපි ඒක Python වලින් implement කරන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකෙන් බලමු.